රුහුණේ කතරගම පැත්තේ හම්බන්තොට කතරගම පැත්තේ කාත් කවුරුවත් නැති අසරණ මිනිස්සෙක් හිටිය කුරුදේව කියලා. මේ කුරුදේව කියන මිනිස්සයා පින්කම් කරපු කෙනෙක් නෙවෙයි. මේ මිනිස්සයා පින්කම් කරන්නේ. මේ මිනිස්සයා කන්න තිබ්බොත්, බොණ්ඩ තිබ්බොත්, කාලා බීලා බුදියා ගන්න තිබ්බොත් ඔච්චර. ඥාතින ඔන්නේ සංසාරේ කර්ම දෝෂයක්. ඔය කාලා ඉබාගාතේ ඇවිද ඉඳලා අවසානයේ ආරාමයකට පංගනාත්තු වුණා. ශ්‍රමණයන් වහන්සේලා වැඩි ඉන්න ආරාමයකට ගියා. ඒ ස්වාමීන් වහන්සේලා වළඳලා ඉතුරු වෙන දානි ටික උන්ට කාලා පිළිකන්නේ බුදියනවා. වයසයි මේ මිනිස්සයා. ඒ ආරාමේ නායක තෙරුන් වහන්සේ දුටුවා මේ මිනිස්සයා කාලා බුදියනවා බෝමලුවක් සෑමලුවක් සුද්ධ කරන්නේ. කාපු පිඟානේ හොදන්නේ. මෙච්චර අලස මිනිස්සෙක් පිනක් කරනවා කියලා එකක් දකින්නේ නැහැ. හාමුදුරු නමකට වඳිනවවත් දකින්නේ නැහැ. මේ මිනිස්සයා මැරිලා කොහේ ආයිද කියලා භාවනාවෙන් බැලුවා. ඒ රහතන් වහන්සේට දිවසින් පෙනුණා මැරුණට පස්සේ නිරේ උපදින ගිනි ජාලා පේනවා. ඉතින් අනුකම්පාව ඉපදුණා. බැලුවා ආයුෂ කොච්චර තියෙනවද? හරියටම දවස් 7යි. මේ රහතන් වහන්සේ කුරුදේව ළඟට ගියා. මිනිස්සු නැගිටපන්. නැගිට්ටා. ඔබ තමන් කියලා කරපු කුසලයකොත් නැහැ. තමන්ට කියලා ඥාතියකුත් නැහැ. අනුන්ගෙන් දෙන දේ කාලා බුදිය ගන්න එක තමයි ඔබගේ වැඩේ. ඒයි කුරුදේව. ඔබ මරණින් මත්තේ කොයි ලෝකයකට යයිද? ඔබ මේ සංසාර බයෙන් එතර වෙයිද? නිරයෙන් එතර වෙයිද? ඊට පස්සේ මෙයා අහනවා ඉතින් මම මොනවද කරන්න ඕන? මං කියන දේවල් උඹ කරනවද? මං කරන්නම්. උඹ ඉස්සලම් පන්සිල් ගනින් කිව්වා. කොහමද ගන්නෙ කියලා ඇහුවා. හරි එහෙනම් උඹ අද ඉඳලා හිතපන් මං සත්තු මරන්නේ නැහැ. එහෙමයි හඳුරන්නේ මං අද ඉඳලා සත්තු මරන්නේ නැහැ. ඔන්න පොරොන්දු වුණා. පන්සිල් ගන්නවා කියන්නේ පොරොන්දු වෙනවා. හොරකම් කරන්නේ නැහැ කියලා හිතපන්. එහෙමයි හඳුරන්නේ මං අද ඉඳලා හොරකම් කරන්නේ නැහැ. මං අද ඉඳලා වැරදි කාම සේවනය කරන්නේ නැහැ. අද ඉඳලා බොරු කියන්නේ නැහැ. අද ඉඳලා බොන්නේ නැහැ. ඊට පස්සේ මේ රහතන් වහන්සේ කිව්වා උඹ පින්කමක් කරපන්. අනේ ආන්දරනේ අතේ කීයක්වත් නැතුව අනුන්ගෙන් කාලා ඉන්න මට මොන පින්කම්ද? කුරුදේව. අර බලාපන් අර ගලාගෙන යන දොළ දෙස. ඒ ආරාම එහා පැත්තෙන් දොලක් ගලාගෙන යනවා. ඒකේ ගොඩාක් මාළු ඉන්නවා. උඹ හැමදාම උඹට කන්ට ගන්න බත් පිඟානෙන් භාගයක් ওই මාළුන්ට දාපන් කිව්වා. ඒ කෙනාගේ හැටියටයි පින්වතුනි පින්කම. ඒ කෙනාට කිව්වේ නෑ ආනාපානසතිය වඩපන්, මෛත්‍රී භාවනාව වඩපන්, සතිපට්ඨානෙ වඩපන් කියලා එහෙම කිව්වේ නෑ. කෙනාගේ හැටියටයි පින්කම. ඊට පස්සේ ඒ මිනිස්සයා එහෙම කළා. 7 දවසයි. හැබැයි 7 දවස් අවංකයි. දැන් ඕන අද 24යි. 30 වෙසක් පොය. දවස් 6ක් තියෙනවා. අවංකව පන්සිල් රකින්න පුළුවන් නම්. අවංකව. අර මිනිස්සේ අවංකව 7 දිනක් පන්සිල් රැක්කා. 7 දිනක් මාළුන්ට කැම දැම්ම. මෙරිලා. දැන් කොහේ යන්නද හිටියේ? නිරයේ. 7 දිනක් පන්සිල් රැක්කා කියලා යමක් ඇද්ද? මාළුන්ට කැම දැම්මා කියලා යමක් ඇද්ද? නිරයේ ගමන වැළකුණා. රුහුණේ ඇමති පවුලක පුත්‍රෙක් වෙලා ඉපදුණා. මේ පුතා බලන්නේ නැහැ නිල්මානෙල් අරගෙන ආවා. ළමයට නම දැම්මා මහා නෙල. හැඩිදැරි රූපයකින් යුක්තයි, කාය ශක්තියෙන් යුක්තයි. මාළුන්ට කෑම දම්පු පේන. ඕනම වැඩක් කරන්න පුළුවන් ඒත් කම්මැලි. කම්මැලි. අම්මයි තාත්තයි කතා කළා මෙයා හරි කම්මැලි නමුත් හොඳට කාය ශක්තිය තියෙනවා. අම්මලා තාත්තලාට තේරෙනවා. මෙයා අපි බාර දෙමු රජ්ජුරුවන්ට. එකල රුහුණේ
දුටුගැමුණු රාජ කුමාරයා යුද්ධෙට සූදානම් වෙන කාලේ මහානෙල බාර දුන්නා. අම්මයි තාත්තයි ගිහිලා ඇතෙක්වත් බලා ගන්න දෙන්න මහරජතුමනි කියලා. ඒ කාලේ අම්මලාට එක්ක ශාසනය වෙනුවෙන් හැඟීමක් තියෙනවා, එක්ක රට වෙනුවෙන් හැඟීමක් තියෙනවා. එක්කෝ දරුවෙක් ශාසනයට පුදනවා, එහෙම නැත්නම් රට රැක ගන්න පුදනවා. පිදුවා රට රැක ගන්න. ඊට පස්සේ මහානේල මෙයා යෝධෙක් බව රජුරු දන්නවා. රජතුමාට හිතුණා මෙයාගේ ක්‍රියාකාරීත්වය දෙමන හරිම කඩිසරයි. මේ රුහුණේ ඉඳලා කතරගම පැත්තේ ඉඳලා අනුරාධපුරේ ඉන්න හිතවත් සිංහල සිටුවරයෙකුට හසුම් පතක් දුන්න උදේ ගිහින් දීලා වරෙන් කියලා. කතරගම ඉඳලා උදේ හසුම් පත අරගෙන පයින් අනුරාධපුරයට ඇවිල්ලා ඉර බහින්දක් කලින් ආයෙ කතරගමට ගියා. පයින් හිතන්නවත් පුළුවන්ද? හිතන්න බෑ අපේ මිනිස්සුන්ට. හේතුව අද වෙනි දේවල් නැති නිසා. එයා කියනවා එයා යන්නේ මේ වේගෙන් යනවා කියනවා. දැනින්නවත් නැහැ කියනවා. මාළුවෙක් පීනලා යනවා වගේ. මාළුන්ට කෑම දැම්පු නිසා කියනවා. වේගවත්ම පාගමනින් යන යෝධෙක් මහානෙල මේ භූමිය අඩිය තියලා දහස් ගණන් පියවර තිබ්බ යෝධෙක් ගැනයි මම මේ කියන්නේ. මේ රුවන්වැලි සෑයට ගඩොල් ඇදපු යෝධෙක් ගැනයි මම මේ කියන්නේ. මහානෙල රජුරු දැනගත්තා කාර්ය සූර යෝධෙක්. විජිතපුර සටනට ආවා. විජිතපුර සටන කියන්නේ මහා භයානක යුද්ධයක්. යුද්ධෙදි දසමහා යෝධයම චෙක් කළා මේක කරන්න පුළුවන්ද කියලා. නන්දිමිත්‍ර චෙක් කළේ කඩොල් ඇතා රාපෝල යවලා පා ගන්න හැදෙව්වා. නන්දිමිත්‍ර දල දෙකෙන් අල්ලගෙන ඇතා බිම ගැහුවා. මහානෙල චෙක් කළේ කොහමද? දුටුගැමුණු රජුරෝ කිව්වා උඹ ගිහිල්ලා එලාර රජුරවන්ට උපස්ථාන කරන මිනිසයාගේ කොණ්ඩේ කපාගෙන වරෙන් කිව්වා. තනියෙන් ගිහිල්ලා. ඒතර විජිතපුරේ ඉඳලා අනුරාධපුරයට ඇවිල්ලා එලාර රජුරන්ගේ මාලිගාවට ගිහිල්ලා වැඩ කරන මිනිසයාගේ කොණ්ඩේ කපාගෙන ගියා කියන ඇඟේ හීරින් පාරක් වහන්න නැතෝ. ඒතර එයාට කිසිම බයක් ඇති වුණේ නැහැ කියන හේතුව තමයි පක්ෂපාතී බව. එයා පක්ෂපාතී ආඥාවකට එයා යටත් වුණා කියන. මේ මහානෙල යෝධයා බණ ඇහුවි රහතන් වහන්සේලාගෙන්. එතකොට ඒ රහතන් වහන්සේලාගෙන් බණ අහනකොට රහතන් වහන්සේලා ප්‍රාණඝාතය ගැන කියන්නේ. ওই දුටුගැමුණු රජුගේ යුද්ධේ හරි භයානක යුද්ධයක් පින්වතුනි. හේතුව ඒ යුද්ධෙට ගිය අය බණ අහපු අය ගියේ. බණ අහන මිනිස්සු සත්තු මරීමෙන් වැළකීලා ඉන්න අය. ඒතකොට බණවලට කියනවා සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා. රජතුමා ළඟ සේවය කියන්නේ රාජාඥාව තමයි යුද්ධෙට යමු කියන්නේ. ඒතකොට එයාගේ පෞද්ගලික රුචිකත්වයේ ආධ්‍යාත්මික රුචිකත්වයේ සැඟවිලා ආඥාවට එයා යටත් වෙනවා. යටත් වුණාට පස්සේ එයා රජතුමාගේ නියෝගයට කටයුතු කරනවා. ඉතින් එයා දෙපාරක් ගිහිල්ලා මේ එලාර රජුරන්ගේ සේවකයන්ගේ කොණ්ඩේ කපනවා කියන. බයක් හිතුනේම නැහැ කියන. බය හිතෙන්නේ නැහැ කියන. ඉතින් යුද්ධය අවසන් වුණා. යුද්ධය අවසන් වෙලා එයාට දුන්නා කියන රන් කන්දක්. ඊට පස්සේ රුවන්වැලි මහල් සෑය හැදීම ආරම්භ කළා. මේ සෑයට මිනිස්සු කොච්චර මැෂින් වලින් ගඩොල් ඇද්දා කිව්වට මේ සෑයට කරබරෙන් කියනවා ගඩොල් ඇද්දි. කරබරෙන් ගඩොල් ඇද්දා කියනවා. ඊට පස්සේ මේ රුවන්වැලි මහල් සෑය හදන කාලේ මේ සෑයේ පින්කමට වැඩි රහතන් වහන්සේලාට දාන උයලා තියෙන්නේ මේ ලංකාවේ මහා සූප වේදියා තමයි කියනවා සූරනිමල. මේ වේලුසොමන. වේලුසොමන තමයි උයන්නේ. මහානෙල තමයි කියනවා දානශාලාව බලලා දානේ බෙදන්නේ. එයාට දවසක් හිතුණා කියනවා මගේ අතින් මැරිච්ච මිනිසුන්ට වැඩිය මගේ අතින් බෙදපු දානේ වැඩි කියලා හිතනකොට යුද්ධය ගැන තිබ්බ දුක හිතෙන්නේ නැති වුණා කියනවා. අන්න ආධ්‍යාත්මික දියුණුව
කුසල් සිතෙන් අකුසල් යට යවනවා දැක්කද? අපේ මිනිස්සු අත් වලින් කොච්චර මල් පුදනවද? කොච්චර පින්කම් කරනවද? කොච්චර කටින වලට සම්බන්ධ වෙනවද? කොච්චර වේර විහාර මේ වඳිනවද? ඒත් කවුරු හරි බැනපු එකක් ඔළුවේ තවම අරකි මට මෙහෙම කිව්වා. මට මෙහෙම අසාධාරණයක් වුණා. පුංචි දේ මානසිකව වැටිලා ඉන්නේ අපේ මිනිස්සු. හරි දුර්වලයි. මනස හරියම දුර්වලයි. අමතක කරන්න බෑ. හිතට වද දෙන ප්‍රශ්න අමතක කරන්න බෑ. ඒකම මතුවේවි එනවා. ඕකම හරහට හිටිනවා. හොඳේ. මැරෙන වෙලාවට ඕකමයි හරහට එන්නේ. මතුවේවි එනවා. අමතක කරන්න ඕවා. දැන් මෙයා මිනි මරපු එක අමතක කළානේ. දන් දුන්න පින සිහි කළා. හොඳ වැඩ කරන්න නරක දේ අමතක කරන්න. පුහුණු වෙන්න නැත්නම් ඔයා දුර්වලයි. ඔයාට භයානක සසර ගමනක් තියෙන්නේ. ඊතර වෙන්න ඔය හිතමයි ඔයාව සසරට ඇදලා දැම්මේ. ඔයාට නිදහස් වෙනවා නම් ඔය හිතෙන්මයි නිදහස් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ මොකද උනේ? මෙයාට හරි සතුටුයි. ඊට පස්සේ මහසෑයි පින්කම ආවා. ධාතු නිදානේ. එයාගේ ගෙදර ගබඩාවේ රන් කන්දක් තියෙනවා. තුට එයා හිතුවා කියනවා මම මේ ඔක්කොම රත්තරන් කෙනෙකුට අහිමි වෙලා මට හිමි වෙලා කවුරු හරි දාපු රත්තරන් කරාඹු වලලු ඕවනේ මේ තියෙන්නේ. ඒ මිනිස්සුන්ට අහිමි වුණා. ඉතින් අනුන්ට අහිමි වෙච්ච එක මට කොහොමද අහිමි නොවි තියෙන්නේ? ඒ නිසා මම මේක හිමි කරගන්න ඕන කියලා ඒ රන් කන්ද එහෙම්ම හැලුවා කියනවා රුවන්වැලිසෑය ගැබට. එදා කඩුව අතෑරියා කියනවා මෙරුවත් ආයෙ කෙනෙකුට කඩුවක් උස්සන්නේ නැහැ කියලා. මැරෙනකල් කෙනෙකුට ආයුධයක් උස්සලා නැහැ මහානේද. එයා රහතන් වහන්සේලාගෙන් බණ ඇහුවා. ලොකුවට බණ තේරිලා නැහැ. එනමුත් මහා පින්බලයට ආධ්‍යාත්මික ශක්තිය හිතක් උඩට ගත්තා කියන්නේ මේ මහසෑයේ පීඨ කියන්නේ එතුමා දැන් ඉන්නේ මරණින් මත්තේ තුසිතේ සක්දෙවිඳුන්ටත් උඩ ලෝකෙක ඉන්නේ. තුසිතේ. ඒ ඇත්තෝ ආයේ මනුස්ස ලෝකෙට එන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය. අර ප්‍රාණඝාතේවත් අර කම්මැලියෙක් විදියට ඉඳලා දන් කාපු එකවත් විපාක දෙන්න ආයේ කාලයක් එන්නේත් නැහැ. කොහොම හිතක් දියුණු කරලා ගත්තද? ඒ නිසා දුවේ පුතේ පින්වතුනේ මේ මහසෑයේ ගොඩක් කතන්දර තියෙනවා. ඔය මහසෑයට ගඩොල් ලැබපු එක පුජ්‍යලෙක්ගේ කතාව. දසමහා යෝධයන්ගේ තවත් අසිරිමත් මිනිසුන්ගේ කතා ගොඩක් ජීවිතේ දුක් දුරු කරලා ඉහළට ගිය කතා ගොඩාක් මහසෑය ළඟ තියෙනවා.